Hi, good morning girls. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න ආවේ කොහොමද ගෙදරදී natural scrub එකක් සහ cleanse එකක් හදාගන්න කියලා. අමුද්‍රව්‍ය තුනයි ඕනේ. ඉතින් මම මේ අමුද්‍රව්‍ය තුන මොනවද කියලා ඔයාලට පෙන්නන්නම්. පළවෙනියට ඕන කරනවා මේ වගේ කෝපි කුඩු චුට්ටක්. ඊට පස්සේ natural aloe vera. ඊට පස්සේ තියෙනවා නම් විතරක් ඔයාලට මීපැණි චුට්ටක් use කරගන්න පුළුවන් ඒ scrub එකටයි cleanse එකටයි. මේක ඉතින් මෙන්න මේ ආකාරයට ওই තුනම දාලා අපි මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මීපැණි නෑ කියලා මේ පසුතැවෙන්න එපා. ඉතින් අර ඇලෝ වෙරයි පොටි වලින් විතරක් ඔයාලට ස්ක්‍රබ් එක සහ ක්ලෙන්ස් එක හදාගන්න පුළුවන්. ඉතින් මං හිතන ඔයාලගේ බෙල්ලත් ගන්න අමතක කරන්න එපා. බෙල්ලත් කළු වෙලා නම් අනිවාර්යෙන් බෙල්ලෙත් ගන්න ඕනේ. ඔන්න ඔය ආකාරයට ඔයාලටත් ආලේප කරගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ලිප් එහෙම කළු වෙලා නම් ලිපුත් ස්ක්‍රබ් කරගන්න පුළුවන් හොඳට. ඉතින් මේක ස්ක්‍රබ් එකක් විතරක් නෙමෙයි මම ඔයාලට කිව්වා වගේ මේක ක්ලෙන්ස් එකක්. ඇලෝ වෙරා දාලා තියෙන හින්දා ඉතින් ඔයාලට මේක දෙකම තමයි යූස් කරන්න පුළුවන් කිසිම අතුරු ආබාධයක් නැතුව. ඔන්න ඔය විදිහට හොඳට ඔයාලට ස්ක්‍රබ් කරගන්න පුළුවන්. ඔයාලගේ ලිප් එහෙමත් කළු වෙලා නම් ස්ක්‍රබ් එක හොඳට කරගන්න පුළුවන් ලිප් දෙකේ. අමතක කරන්න එපා බෙල්ල කල් නම් බෙල්ලෙත් දාන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්න ආවේ ඉතින් මේක නැචරල් ස්වභාවික අපේ දෙයක් නිසා තමයි මම ඔයාලට කිසිම බයක් නැතුව ඔයාලට මේක හඳුන්වා දුන්නේ. මම දන්නවා ඔයාලා මීට කලින් මේක ගැන දන්නවා ඇති කියලා. ඒත් මට හිතුණා ඔයාලට මේක ගැන ආයෙත් මතක් කරලා හඳුන්වා දෙන්න කියලා. මොකද මේ තියෙන රස්නෙත් එක්ක අවුව සැරත් එක්ක කෙල්ලන්ගේ ගොඩක් මූණ අප පැහැදලා තියෙනවා කියලා මම දන්නවා. ඉතින් මගේත් අවුවට ගොඩාක් අප පැහැදලා තියෙනවා මූණ. ඉතින් මම ඔයාලට මේකෙන් පස්සේ ඉන්නන්නම්. ඉතින් එතකොට බලමු කොහොමද මගේ ග්ලෝ එක කියලා. ඉතින් යාළුවනේ අමතක කරන්න එපා විනාඩි 15ක්වත් මේක මූණේ තියෙන්න ඕනේ. හරියට මේ විනාඩි 20කට පස්සේ මගේ මූණ හොඳ ග්ලෝ එකක් ඇවිල්ලා තිනවා. ස්ක්‍රබ් එකයි ක්ලෙන්ස් එකෙන් පස්සේ ඉතින් දෙකම එකක් කරගෙන මම මේ වැඩේ කරේ. ඉතින් ඔයාලට හොඳට පැහැදිලි ඇති. ඉතින් මේ දවස්වල අවුවට පිච්චිච්ච අප පැහැවෙච්ච සම ඉතින් පොඩි වෙලාවකින් ග්ලෝ එකක් ගන්න ඕන නම් මේ ක්‍රමය කරලා බලන්න ඔයාලත්. ඉතින් ආයෙ වීඩියෝ එකකින් ආයෙ දවසක හම්බෙමු. මම ඉක්මනට තව වීඩියෝ අරන් එන්නම්. බයි. අමතක කරන්න එපා මම TikTok channel එක follow කරලා like දාලා comment එකකුත් දාගන්න. ඔයාලට මේක අමතක වෙයි කියලා හිතනවා නම් save කරලා තියාගන්න.